හරි. ආයුබෝවන් ළමයි. මෙහෙමයි. ඔයගොල්ලෝ දැන් මේ පේපර් එක කරලා නැත්තම් අයින් වෙන්න ඕනේ. හරි. කරලා තමයි අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. මම මෙච්චර දැන් දවස් පැය අරන් ඔයාලට සමරියක් කළානේ. මම හිතනවා වීඩියෝ එක හරි ඔයගොල්ලෝ බලන්න ඇති කියලා. ඔයාලා දැන් මේකේ ඒ 10 වසර දාලා ටික කර තේරෙයි වීඩියෝ ටිකේ තිබ්බ ටිකවද මන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ගේ පේපර් ටිකම තමයි. මම ඉතින් හිතුවා දැන් අන්තිමට ගිය ඔයගොල්ලෝ ලයිව් වෙන්නෙත් නෑ. ඔයගොල්ලන්ට වෙලාවකුත් නෑ. මොකද අනිත් විෂයනුත් තියෙනවානේ. මම පේපර් එක කරන ගමන් ඒවට අදාළ තියරි ටික මම කියලා දෙන්නම්. හරිද? ඒකට අදාළ තියරි ටික මම කියලා දෙන්නම්. 10 වසර ටික මම අද මේ වීඩියෝ එකෙන් දානවා. ඕගොල්ලෝ අනිවාර්යෙන් පේපර් එක කරලා විතරක් මේ වීඩියෝ එක බලන්න. කරලා නැත්නම් දැන් අයින් වුණා පේපර් එක කරා ඇවිත් බැලුවා. හරි. දැන් ඌව බලන්න. ඔන්න මම දැන් මේක සාකච්ඡා කරන්න යන්නේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනේ. කරන්න නැතුව බලන්න එපා. ගෲප් එකේ තියෙනවා පේපර් එක. පළවෙනි. රජයේ පිළිගත් ආයතනයේ ඇඳුම් මැසීමේ පාඨමාලා කරන ලිහිණි දැනුම උපයෝග කරමින් ඇඳුම් මසාල විකුණන ව්‍යාපාරයක් ආරම්භ කරලා මුදලට සරණ ලාභයක් හිතනවා. කිහිප දෙනෙකුට රැකියා අවස්ථා දීලා තියෙනවා. මෑගේ ව්‍යාපාර ආරමුණයි රැකියා අවස්ථා ලබා දීම මෑගේ ව්‍යාපාර ආරමුණයි. ඇය සෑම මාසයකම රුපියල් 10000ක මුදලක් ලංකා බැංකුවේ ආරම්භ කරන ලද සාමාන්‍ය ඉදිරි කිරීමේ ගිණුමක තැන්පත් කරයි. මෙම සිද්ධිය සඳහා අවශ්‍යතාව සහ වුවම මොනවද? දැන් මේ ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් නේ. ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක අවශ්‍යතාවය මොකද්ද? ඇඳුම්. එතකොට වුවමනාව ඇඳුම්. උත්තරේ 2. මෙම සිද්ධිය සඳහා ප්‍රධාන ව්‍යාපාර අරමුණ මොකක්ද? මේකේ අහලා තියෙන්නේ මේ ව්‍යාපාරයේ අරමුණද ප්‍රධාන ව්‍යාපාර අරමුණද? මේ ව්‍යාපාර අරමුණ නම් ඔන්න සේවකයන්ට මොකද? රස්සා ලබා දෙන, රැකියා අවස්ථා ලබා දෙන යාගේ අරමුණලු. හරිද? ඒත් එක්ක මේකේ දැන් අහන්නේ මෙම සිද්ධිය සඳහා නෑ. මෙම සිද්ධිය සඳහා කියලා අහන්නේ. හරිද? ව්‍යාපාර අරමුණක් කියලා නිකන් අහුවනම් මොකද්ද ව්‍යාපාර අරමුණ? ව්‍යාපාර අරමුණ මොනවද? ලාභය පෙීම, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. හරිද? ඒ වුණාට දැන් මේකේ අහන්නේ මෙම සිද්ධිය සඳහා ප්‍රධාන ව්‍යාපාර අරමුණ කුමක්ද? ආයෙ බලන්න මේක. ලිහිණිය තම දැනුම ඇඳුම් මසානේ තමා විසින් ව්‍යාපාරයට යොදව වූ මුදලට සරිලන ප්‍රතිලාභයක් ලබා ගැනීම සහ කිහිප දෙනෙකුට රැකියා අවස්ථා ලබා දීම ව්‍යාපාර අරමුණයි. අරමුණු දෙකක් තියෙනවා. ප්‍රතිලාභයයි රැකියා අවස්ථා ලබා දීමයි. අපේ පොතේ ව්‍යාපාර අරමුණු මොනවද? ලාභ ලැබීමයි පාරිභෝගික තෘප්තියයි. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? ලාභ ඉපයීම. අර රැකියා අවස්ථා ලබා දෙන එකට වැඩිය ඒක ප්‍රබල උත්තරයක්. උත්තරේ 3. මෙම සිද්ධිය සඳහන් වන ලංකා බැංකුව. මේක ඉතින් නිකම් හිතුවයි. භෞතික ලාංඡනය නෙමෙයි, ලාභ අරමුණක් කරගත් එකක්. සුළු හා මධ්‍ය පරිමාණ නෙමෙයි, කර්මාන්තයක් නෙමෙයි. රාජ්‍යාංශයේ ව්‍යාපාරය. 3ට 1. 4. මෙම සිද්ධිය ශක්තිය. ශක්තියින් දුර්වලතා තියෙන්නේ ඇතුලේ. අවස්ථා තර්ජන තියෙන ව්‍යාපාරයෙන් එළියේ. දැන් මේක අපි හොයන්න ඕනේ ඇතුලේ තියෙන දෙයක්. ශක්තිය. දුර්වලතාවයකුත් නෙමෙයි ශක්තියක් හොයන්න ඕනේ. ඇතුලේ තියෙන්න ඕනේ ව්‍යාපාරය ඇතුලේ අභ්‍යන්තර පරිසරය. ඇඳුම් සැපයුම් කරුවන් ඉන්නේ එළියේ. එහෙනම් ඒක නේද නෑ? 2. මෙහුම් පාඨමාලාව. ලිහිණි කියන්නේ අයිතිකරු. එයා තමයි මෙහුම් පාඨමාලාව කරලා තිබ්බේ. එහෙනම් අභ්‍යන්තර පරිසරයේ තියෙන්නේ හොඳ දෙයක්. ශක්තියක්. ඒ කියන්නේ උත්තරේ මොකද්ද? උත්තරේ 2. තේරුණා නේද? අවස්ථා තර්ජන තියෙන්නේ එළියේ, ශක්තියින් දුර්වලතා තියෙන්නේ ඇතුලේ. ඒක හිතලා ගහන්නත් පුළුවන් උත්තරේ. 5. ඉතිරි කිරීමේ ගිණුම් සඳහා පාදිකේ ඉහළ දැම්ම රජය විසින් පියවරගෙන ඇත. මොකද්ද පරිසරය? මම කිව්වා අර වීඩියෝ එකෙත් මේ පරිසරය ගැන හොඳට බලා ගන්න කියලා. මොකද්ද? පොලි අනුපාතය කියන්නේ ආර්ථික පරිසරය. අනිවාර්ය විභාගයට යද්දී ආර්ථික පරිසරයේ තියෙන මේවා ටික බලා ගන්න. පොලි අනුපාතික උද්දමන බලාගෙන යන්න මාව මතක් වේ. 6. ඇල්මැති කළමනාකරණයේ අරමුණ. ප්‍රමාණවත් ලාභයක් කවුද? අයිතිකරුවෝ. නීතිමය
රැකියා සුරක්ෂිතතාව සේවකයෝ. ගුණත්වයෙන් යුත් භාණ්ඩ කවුද? පාරිභෝගිකයෝ. රැකියා වර්ධනය හා සංවර්ධනය තමයි කළමනාකරුවෝ. මතකනේ? මතක් කරගෙන යන්න. ඇල්මැති පාර්ශ්වය අභ්‍යන්තර පරිසරයේයි බාහිර පරිසරය එකතුවක්. අයිතිකරු සේවකයෝ කළමනාකරු සැපයුම්කරු පාරිභෝගිකයෝ රජය ඔක්කොම ඇල්මැති පාර්ශ්වය. හවුල් ව්‍යාපාරයේ දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ. වන්නේ නොවන්නේ හොඳට බලන්න. මේ කියහනේ නොවන්නේ. වන්නේ ගහපු කට්ටියත් ඒ කෙලින්ම එක ගහන්නයි. වගකීම අසීමිතයි. ලක්ෂණය. නීතිය පුද්ගල භාවයක් නැහැ. ලක්ෂණය. ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. ලක්ෂණය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කවුද? සමූපාකාර. ඉතින් මේ මම මතකනේ මම කරලා වීඩියෝ එක බලුවා නම් උත්තරේ දන්නවා. චාන්දනී බේකරි මගින් දන්සලක් සඳහා පාන් 200ක් අලෙවි කිරීම සිදු කර ඇත. දන්සලෙන් තම විදේශිකයන් සහභාගී වී සිටිනු දැකගත හැකි විය. වෙළඳා ප්‍රභේද මොනවද? දේශීයයි විදේශීයයි. තොගයි මේක දේශීය බෙදෙනවා තොග සිල්වර කියලා. විදේශීය බෙදෙනවා ආනයන අපනයන කියලා. හරිද? ආනයන අපනයන. මොනවද දේශීය කියන්නේ? රට ඇතුලේ, විදේශීය කියන්නේ රටෙන් වෙනත් රටක් සමග. හරිද? වෙනත් රටක් හෝ රටවල් කිහිපයක් සමග සිදු කරන වෙළඳාම විදේශ වෙළඳාම. දැන් මේ තොග වෙළඳාම කියන්නේ නැවත විකිණීමට භාණ්ඩ අලෙවි කරනවා. ආයෙත් විකුණන්න භාණ්ඩ අලෙවි කරනවා. සිල්ලර වෙළඳාම අවසාන පරිභෝජනයේට භාණ්ඩ අලෙවි කරනවා. ආයෙ විකුණන්නේ නෙමෙයි පරිභෝජන. අවසාන පරිභෝජනයේට භාණ්ඩ අලෙවි කරනවා. ආනයනය කියන්නේ වෙනත් රටකින් මේ රටට භාණ්ඩ ගෙන්නනවා. එන මිලදී ගන්න. අපනයනය කියන්නේ අපි ඉන්න රටෙන් වෙන රටකට භාණ්ඩ විකුණනවා. හරිද? උදාහරණයක් ගමු ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව ජපානයෙන් මෝටර රථ මිලදී ගන්නවට අපි කියන මොකද්ද? ආනයනය. ලංකාව රෙදි ඇමරිකාවට විකුණනවට අපි මොකද්ද කියන්නේ? අපනයනය. තේරුණා නේද? ඔන්න ඔය තමයි වෙළඳාමේ ප්‍රභේද. ටට්ටක් දාලා යන්න. එතකොට මම උත්තරේ කියන්න බලන්න දැන් මෙතන දන්සලකට නේද මේව කරලා තියෙන්නේ. දන්සලකට මේව කරලා තියෙනවා කියන අවසාන පරිභෝජන. මේක විදේශිකයන් ආවා කියලා විදේශ වෙළඳාම සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද වෙන රටක් එක්ක නෙමෙයි මේගොල්ලෝ ඇවිල්ලා විතරනේ. මෙතන කියවෙන්නේ අර දන්සලට මේ දීපය ගැන විතරයි. විදේශිකයෝ ඇවිල්ලා. හැබැයි එතන විදේශ වෙළඳාමක් ගැලපෙන්නේ නැහැ. ඒක ඕන වරද්දන දීපයක. ඒතර මේකට උත්තරේ මොකද්ද? දේශීය වෙළඳාම තමයි. හොඳම උත්තරේ මොකද්ද? සිල්ලර වෙළඳාම. අවසාන පරිභෝජනයට තමයි භාණ්ඩ අලෙවි කරලා තියෙන්නේ. උත්තරේ 8ට 1. 9. කැම්පස්ට පොලිය හිමි නොවන්නේ. සාමාන්‍ය ත්‍රිකීම කියන පොඩ්ඩක් හිමි වෙනවා. ඒ කියන්නේ පොඩි පොලියක් හිමි වෙනවා. ස්ථාවර දාන්නෙම පොලිය හින්දානේ. අනේවාසික ඉතුරුම් කියන්නේ පිටරට ඉඳන් සල්ලි ඉතුරු කරනවා ඒකටත් හම්බ වෙනවා. ජංගම ගිණුම කියන්නේ චෙක් ගනුදෙනු කරන්න අපි මුදල් දාන් ඉන්න එකනේ. නේද? ව්‍යාපාරයක් චෙක් ගනුදෙනු කරනවා ජංගම ගිණුමක් තියෙන්න ඕනේ. ජංගම වෙනකොට පොලිය හිමි වෙනවද? පොලිය හිමි වෙන්නේ නෑ. උත්තරේ 4. 10. රක්ෂණ සම්බන්ධයෙන් පළමු පක්ෂය. පළවන පක්ෂය, දෙවන පක්ෂය, තෙවන පක්ෂය. හරිද? පළමු පක්ෂය කියන්නේ අපි රක්ෂණේ දාන එක්කෙනා. දෙවන පක්ෂය කියන්නේ රක්ෂණ සමාගම. තුන්වන පක්ෂය කියන්නේ බාහිර පාර්ශ්ව. මතකද? තේරෙනවද? පළමු පක්ෂය කියන්නේ රක්ෂණේ දාන එක්කෙනා. දෙවන පක්ෂය කියන්නේ රක්ෂණ සමාගම. තුන්වන පක්ෂය කියන්නේ බාහිර පාර්ශ්ව. දැන් මේකේ මොකක්ද දන්නේ? රක්ෂණ සම්බන්ධ පළමු පක්ෂය. රක්ෂණේ දාන කෙනා මොකක්ද කියන්නේ? රක්ෂිතය. රක්ෂිතය. රක්ෂකයා කියන්නේ සමාගම. රක්ෂිතය කියන්නේ දාන එක්කෙනා. එතකොට උත්තරේ මොකද්ද? උත්තරේ 3. අතට ගියා. 10 11. මූල්‍ය ආයතනයේදී අපයක් ලෙස භාවිත කරනවද? ජීවිත රක්ෂණ. ජීවිත රක්ෂණ ඔප්පුව අපිට අපයක් විදිහට භාවිත කරන්න පුළුවන්.
හරිද? මතක ඕක විතරයි තියෙන්නේ. ඉතින් ඕකේ දෙයක් අහන්න ප්‍රශ්නයකට ජීවිත රක්ෂණ උපය විතරයි තියෙන්නේ. වෙන ඒවා අහන්න එකක් නැහැ. ඕක මතක තියාගන්න යන්න. sannivedanaye මූලිකාංගයක් වන්නේ. sannivedanaye මූලිකාංග තියෙනවා ප්‍රතිපෝෂණය. ප්‍රතිපෝෂණය කියන්නේ මූලිකාංගයන්නේ. පිරිවැය වේගවත් බව පැහැදිලි බව කියන්නේ sannivedanaye තෝරාගatti බලන ලක්ෂණ. ඒ කියන්නේ හොඳ sannivedanayeක ලක්ෂණ. පිරිවැය වේගවත් බව පැහැදිලි බව. ප්‍රතිපෝෂණය කියන්නේ sannivedanaye මූලිකාංගය. 12ට එක මොනවද? යවන්නා පණිවිඩේ මාධ්‍ය ප්‍රතිපෝෂණය ප්‍රතිචාරය. මතක තියාගන්න. 13 සුදුසු ප්‍රවාහන තෝරා ගැනීම සලකා බලන සාධකයේ මාර්ගයේ පර්යන්තේ මාධ්‍ය කියන්නේ ප්‍රවාහනයේ මූලිකාංග. මූලිකාංග මොනවද අනිත් එක? මාර්ගයේ බලය නැහැ. බලය, මාර්ගයේ බලය, මාධ්‍ය පර්යන්තේ. පිරිවැය කියන්නේ එකක් නෙමෙයි. මොකද එතකොට තෝරා ගැනීම බලපෑන සාධකයක් තමයි පිරිවැය කියන්නේ. උත්තරේ 13ට 4. 14 බලමු. ඇඳුම් මැචීමේ ව්‍යාපාරික නිතු අමාල්තම් ව්‍යාපාර කළමනාකරක බඳවාගෙන අදාළ මෙහෙයුම් කටයුතු සිදු කර යාමේදී අවශ්‍ය සම්පත් බලතල ලබා දෙනවා. මොනවද කළමනාකරණයෙන් 4? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. හරිද? සැලසුම්කරණය කියන්නේ මේ ලොකු දේවල් එපා. ඉරි ගහනකට අනිවාර්යෙන් මේකෙන් එකක් අහනවාමයි. සැලසුම්කරණය කියන්නේ ඔයා හිතනවා දෙයක් සැලැස්මක් හදනවා තීරණය කරනවා කියලා දෙනවා කියලා. තීරණය කරනවා වගේ දෙයක් දුන්නොත් සැලසුම්කරණය. බලතල වැඩ අවශ්‍ය සම්පත් දෙනවා කියලා කිව්වොත් දෙනවා කියලා කිව්වොත් තීරණය කරා සම්පත් බලතල ටික දුන්නා. සංවිධානකරණය. හරිද? මෙහෙවීම කියන්නේ අර දැන් අපි බලතරයි මේ වැඩි දැන් පළවෙනි එකේ ඔන්න තීරණය කළා. සම්පත් බලතල ටික දුන්නා. සම්පත් බලතල ටික දීලා අර වෙන්න ඕන විදිය කියනවා. නේද? වෙන්න ඕන විදිය කියලා මේ වැඩ ටික කරව ගන්නවා. ඒකට අපි කියනවා මොකද්ද? මෙහෙවීම. මොන හරි දැන් කියනවා මෙයා මේ ඔයගොල්ලෝගේ ප්‍රශ්නෙත් දෙනවා මොනවද? අර පාලනය නෙමෙයි හසුරුව ගන්නවා වගේ නේද? හසුරුව ගන්නවා වගේ දුන්නොත් මෙහෙවීම. ඊට පස්සේ පාලනය කියන්නේ දැන් මෙතන මොන තීරණය කරා. තීරණය කරනකොට සැලසුම් කර. සැලැස්ම හදුවාගෙන තීරණය කර. සංවිධානකරණේ වැඩ බෙදුවා. වැඩ බෙදලා සම්පත් අරමුණට බෙදුවා. ඒ බෙදපු සම්පත් අරමුණෙන් වැඩ ටික කරව ගන්නකොට අපි කියනවා මෙහෙවීම. පාලනයේදී අපි කියනවා ඒ කරන වැඩේ හරියට වෙනවද බලනවා. හරියට වෙනව නම් කරගෙන යනවා. ඊනම් වැරද්ද හදාගෙන කරගෙන යනකොට අපි කියනවා මොකද්ද? පාලනය කියලා. තේරුණාද? ඔන්න මතක තියාගන්න. සැලැස්මක් හරි මොකද තීරණය කරලා කිව්වොත් උත්තරේ සැලසුම් කරන්නේ. බලතල බෙදුවා, සම්පත් බෙදුවා වගේ දේවල් දුන්නොත් සංවිධාන කරන්නේ. ඒවා දීලා ඒකෙන් වැඩ කරව ගන්නවා කියලා දුන්නොත් මෙහෙයවීම. වැඩ ටික හරියට වෙනවද? ඒවා හරියට වෙන්නේ නැත්නම් හරියට හරි ගස්සගෙන කරගන්නවද කියලා දුන්නොත් පාලනය. මම ඔය නිකන් අපේ වහරෙන් කියලා දුන්නා මම උත්තරේ ගහ ගන්න හරි. ඔන්න මතක තියාගන්න. දැන් මේකේ උත්තරේ මොකද්ද උඩ? මේකේ කියන්නේ මොකද්ද? අවශ්‍ය සම්පත් බලතල ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මොකද්ද? සංවිධානකරණය 14ට 2 15. හල්විකරණ මිශ්‍රය නිෂ්පාදිතයට අයත් නොවන විචල්ය. නිෂ්පාදිතයට අයත් නොවන අයත් නොවන ගුණත්වය අයත් වෙන අංගෝපාංග ගැසුරුම අයත් වෙන වට්ටම් කියන්නේ කොහෙද? ප්‍රවර්ධනය. 4 උත්තර. 16. භාණ්ඩාගාර විවාදික කවුද? ශ්‍රී ලංකා මහා බැංකුව. වගකීම අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ආදායමක්. වගකීම අඩුවීමේ වගකීමක් අඩු වෙද්දි කොහෙන්ද ආදායමක් කියන මොකක්ද තියෙන්නේ? බලමු. විකුණුම් කියන්නේ කෙලින්ම ආදායම. පොලි ආදායම කියන්නේ කෙලින්ම ආදායම. කුලී ආදායම කියන්නේ කෙලින්ම ආදායම. ලදවට්ටම් ආදායමක් හැබැයි ඇති වෙන්නේ ණය හිමියන්ට මුදල් ගෙවද්දී. ඒ කියන්නේ ණය හිමියන්ට මුදල් ගෙවද්දී වගකීම අඩු වෙනවා.
වගකීම් අඩු වෙද්දි තමයි අපිට ඒගොල්ලෝ වට්ටමක් දෙනවා මොකද්ද? ලද වට්ටම් කියලා. ලද වට්ටම් කියන්නේ ආදායමක්. තේරුණාද? ලද වට්ටම් කියන්නේ ආදායමක්. ඒ කියන්නේ ණය හිමියන්ට මුදල් ගෙවද්දී ලද වට්ටම් හම්බෙන්නේ. ඉතින් මේක අහන්නේ වගකීම් සම්බන්ධ ආදායමන්නේ. ලද වට්ටම් කියන වගකීම් සම්බන්ධ ආදායම. 18 ණයගැතියන්ට රුපියල් 5000ක මුදල් වට්ටමක් ලබා දීම නිසා ප්‍රතිවන්න. ලියවුටක් ගන්න. මුදල් වට්ටමක් දෙනවා කියන්නේ දුන් වට්ටම් නෙදෙන්නේ ණයගැතියන් නේ. දන්නවද? ණයගැතියන්ට ණයගැති කියන්නේ අපිට මුදල් දෙන්න ඉන්න කට්ටිය. එතකොට අපි තමයි වට්ටම දෙන්නේ. දුන් වට්ටම් කියන්නේ ඒක අපිට වියදම. වියදම් නම් හරනේ. දුන් වට්ටම් 5000යි ණයගැතිය බැර වෙනවා. ණයගැති බැර 5000යි. බලන්න උත්තරේ. මුදල් වත්කම වැඩි වෙනවද නැහැ? හම්බෙන්නේ නැහැ. ණයගැති වත්කම අඩු වෙනවා හරි. වියදම වැඩි වෙයි. දුන් වට්ටම් කියන වියදම වැඩි වෙනවා. ණයගැති කියන වත්කම අඩු වෙනවා. උත්තරේ 2. 18ට 2. 19. අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන කවුද? අනාගත ආර්ථික ප්‍රතිලාභ කවුද? වත්කම්. 19ට 3. කියනවා ටග්ගල ලක්ෂණ තුන. අතීත ගණන ප්‍රතිඵලයක් වර්තමාන ව්‍යාපාරය පාලනය කරනවා අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කරනවා වත්කම් වල ලක්ෂණ. වකීම් වලත් කියන්නේ අතීත ගණන ප්‍රතිඵලයක් බේරුම් කිරීමේදී ව්‍යාපාර සම්පත් පිටතට යනවා වර්තමාන තියෙනවා. මතක තියාගෙන යන්න ඕන අනිවාර්යයි. හරි 20. අන්න සුළු මුදල් ගන්න. හරි මම කියලා දුන්නා වීඩියෝ එකේ කියලා දුන්නා. අත ඉදිරි මුදල 300. හරිද? ඒ කියන්නේ වියදම් කරලා ඉතුරු වෙලා තියෙන 300යි. සුළු මුදල් අග්‍රමය 1000කින් වැඩි කරන්නලු. 1000කින් වැඩි කරන්න තීරණය කළා. අග්‍රමය කියන්නේ වියදම් කරන්න ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරු දෙන මුදලනේ. සුළු මුදල් බාරකරු ප්‍රතිපූර්ණය කරනවා. ප්‍රතිපූර්ණය කරන්නේ හැමතිස්සෙම වියදම් කරපු ගාන. නේද? වියදම් කරපු ගාන තමයි ප්‍රතිපූර්ණය කරන්නේ. කරලා 4700ක්. දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රතිපූර්ණය කරද්දී ප්‍රතිපූර්ණය කියන වියදම් කරපු ගාන. හැබැයි මේ ගාන කියලා තියෙන අග්‍රිමේ වැඩි කරා. අග්‍රිමේ වැඩි කරා කියද්දී ප්‍රතිපූර්ණයට අර වියදම් කරපු ගානයි වැඩි කරපු ගාන දෙකම එකතු වෙලා තමයි අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරන්නේ. තේරුණාද? එතකොට අර අග්‍රිමේ ඇතුලේ වැඩි කරපු ගානක් තියෙනවා. ඒ කියන්නේ 4700 ඇතුලේ මෙන්න මේ වැඩි කරපු ගානක් තියෙනවා. ඉතින් මොකද කරන්න ඕනේ? මේ වැඩි කරපු 1000 මේකෙන් අඩු කරා නම් අපේ වියදම 3700ක් කියලා එනවා. තේරුණාද? හැමතිස්සෙම අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරන වියදම් කරපු ගාන. හරිද? වියදම් කරපු ගාන අපි දැන් හැමතිස්සෙම අග්‍රිමේ වියදම් කරපු ගාන තමයි අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරන්නේ. හැබැයි මේක කියනවා අග්‍රිමේ වැඩි කරාලු. එතකොට කරා කියලා දෙන ගාන ඇතුලේ වියදම් කරපු ගානයි අග්‍රිමේ වැඩි කරපු ගානයි දෙකම තියෙනවා. එතකොට අග්‍රිමේ වැඩි කරපු ගාන අඩු කරාම තමයි වියදම එන්නේ. ඒතර උත්තරේ 3700. උත්තරේ මොකද? 20ට 2. 4700 ගහපු කට්ටිය වැරදි. රුපියල් 25000 ගැන මෙන්න වැරදි මෙන්න සුපිරිය මේක හිතන්න ඕන. වැරදි මොනවද දාත් දෙක ශේෂ පිරිසුම හඳුනා ගන්න පුළුවන් ඒවා ශේෂ පිරිසුම හඳුනා ගන්න බැරි වැරදි. හරිද? දැන් මේකේ 25000 ගැනුම් ඉන්නෝසිය. ගැනුම් ඉන්නෝසිය ලබන ගන්න මොකද? ගැනුම් ගිනුම හර 25000 වෙන්න ඕනේ. මේ හරියක ලකුණු කරන්නේ. ණය හිමිනේ සම්බන්ධ වෙන්නේ. ණය හිමි වැර වෙන්න ඕනේ 25000. දැන් මේගොල්ලෝ කරලා තියෙන්නේ මොකද්ද? බැර සටහන නිවැරදිව දාලා. ඒ කියන්නේ මේක හරියුනේ. ඒ කියන්නේ ඒක අපිට වැඩක් නැහැ. මේක වැඩක් නැහැ. හරිලු. ඒක හරිලු. මේක වැරදිලු. මොකද්ද ඒක කරලා තියෙන්නේ? 20000 විදියට දාලාලු. අන්න 20000 විදියට දාලාලු. මේක 20000 විදියට දාලාලු. 25000. 20000 විදියට දාලා ගණන් ගිනු. එතකොට මොකද්ද කරන්න ඕනේ? 5000ක් මදිනේ ඉතින්. දැන් බලන්න 25000ට 20000 තිබිලා තියෙන්නේ. මේක හරිය ඒක හරියද? 5000ට 20000. හර බැර හරියට නැහැ. අසමානයි. අවිනිශ්චිත එනවා නේද? හර බැර මොකද්ද? ශේෂ පිරිසුම හඳුනාගත හැකි වැරදි, වේශ පිරිසුම හඳුනාගත නොහැකි වැරදි. හඳුනාගත හැකි වැරදි වලදී අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ශේෂ පිරික් මේ අවිනිශ්චිත එනවා.
හඳුනාගත නොහැකි වේ ශේෂ අවිනිශ්චිත දෙන්නේ නැහැ. දැන් මේක ශේෂ පිරිස්සුමේ හඳුනාගන්නේ හරදර සමාන නැහැ. අවිනිශ්චිතයක් එනවා. 20000 හදන්න මොකද කරන්න ඕනේ? මෙන්න දැන් නිවැරදි කරනවා. ගැනුම් ගිණුම 5000 හර කරනවා ගැනුම්. බැර ගිණුම හරිනේ. එතකොට తాවකාලික ගිණුම මොකද්ද? අවිනිශ්චිත වෙනවා. අවිනිශ්චිත බැර කරනවා 5000. උත්තරේ මොකක්ද? 21ට උත්තරේ 1. ගැනුම් ගිණුම හර අවිනිශ්චිත බැර. තේරුණා නේද? මොකම බලන්න. මම කියලා දීපු දැන් ඔයාලට කියලා දීපුවම මේ තියෙද්ද? වීඩියෝ ටික හරියට බලාගත්තා නම් පොඩ නේද? 21. 22. ෂය වෙන් කිරීම කියන්නේ වියදම් ගිණුමක්, ෂය වෙන් කිරීම කියන්නේ වත්කම් වෙන. වත්කම් අඩු වීමේ ගිණුමක්. හරි. ඒක උත්තරේ 4. 22ට 4. 25 23 18යි 10 එක්ලාස් අදුප යන්ත්‍රයක් ව්‍යාපාර වේදන ණයට අරන් ණයට ගත්තාම දැන් ගැනුම් දෙන්නේ ඔළුවට ගැනුම් දෙල දානවා මං අහ ප්‍රශ්න දෙක මොකද්ද ගන්නෙ ණයටද ඔව් කියලා આવොත් ඔන්න හරි ආයෙ විකුණන්නද ගන්නෙ ඔව් කියලා දැන් මේක බලන්න යන්ත්‍රය ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ව්‍යාපාරයේ ප්‍රයෝජනෙ මේ වෙන්න ඕනේ මොකක් කියලාද ආයෙත් විකුණන්න තමයි ගැනුම් දෙන්නේ ඒතකොට එකක් වැරදි. ව්‍යාපාරික ප්‍රයෝජනට ගන්න. ආයෙ විකුණන්න නෙමෙයි. එන උත්තරේ මොකද්ද? පොදු ජනලය. මොකද්ද? ආයෙ දැන් මම කිව්වා ගන්නෙ ණයට වෙන්න ඕනේ ආයෙ විකුණන්න වෙන්න ඕනේ. දෙකෙන් එකක් හරි වැරදුනොත් දැම්ම පොදු ජනලයට. එහෙනම් ඉතින් මේක දාන්නේ කොහෙද? පොදු ජනලයට. 23ට 5 24 දඹුරු ආයතනයේ වර්ෂ අවසානයේ අලවියට තබා දීපු තොග 25000 120ක වට්ටමක් ලබා දෙන වස තිබුණි. මොනවද? මුදල් සම්බන්ධ වට්ටම් නම් මුදල් වට්ටම්. දැන් මේ වෙළඳාම සම්බන්ධ ගන්න නේද? නේ? නිකන් ප්‍රවර්ධනයට දාපු එකක් නේද? මුදල් සම්බන්ධ මුදල් අය කරගන්න වගේනේ මුදල් වට්ටම්. මේ මුදල් ඉක්මනින් අය කර ගැනීම සඳහා තමයි මුදල් වට්ටම් දෙන්නේ. ණයකදී ණය හිමි තමයි අයකට සම්බන්ධ වෙන්නේ. දැන් මෙතන මේ භාණ්ඩ විකුණන්නත් කලින් දෙන වට්ටම මොකද්ද? වෙළඳ වට්ටම්. ඔන්න ඔළුවේ තියෙන්න ඕනේදී 2. 25. ව්‍යාපාරයේ සකස් කළ බැංකු ගිණුමේ යන්න හර ශේෂය රුපියල් 50000යි. හර ශේෂය 50000යි බැංකු ගිණුම හරි. බැංකු මෙලක් කරපුවා හරි මතක තියාගන්න. මම තියරි කියලා දුන්න ගණන් හැදුවේ නැතුණාට තියරි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒවතු බැංකු ප්‍රකාශයේ ශේෂය ඊට වඩා වැඩිලු. බැංකු ප්‍රකාශයේ ශේෂය 60000ක් කියමුකෝ. 60000. ඒ කියන්නේ වැඩිනේ නේ. ඒ කියන්නේ මේක අඩු වෙන්න ඕනේ මේක වැඩි වෙන්න ඕනේ. බැංකු ගිණුම ශේෂය අඩු වෙන්න ඕනේ බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි වෙන්න ඕනේ. එහෙම එකක් දැන් ඔය මේකේ බලන්න ඕනේ. බැංකු වල රිජුපේෂන් බැංකු ප්‍රකාශය තියෙනවා බැංකු ගිණුමේ නැහැ. උත්තරේ කිදින් නේද? බැංකු ප්‍රකාශය තියෙනවා ලැබීමක්. බැංකු රිජුපේෂන් මේක වැඩි මේක නෑ කියන්නේ අඩුයි. මේක උත්තරේ බලමු ඊළඟට. මම හිතන්නේ ඒක උත්තරයයි. බැංකුවයි කියලා බැංකු ගාස්තු. බැංකු ගාස්තු කරනවා කියන්නේ අඩු කරනවානේ බැංකු ප්‍රකාශ. බැංකු ගිණුමේ නැහැ. අඩු කරන එකක් නැහැ කියන්නේ වැඩි. ඒක මේක වැඩි නේ. මේක අඩුයි. ඒතර ඒක නෙමෙයි උත්තරේ. තැම්පත් කළ උපලත් තැම්පත් කරා කියන්නේ මේක හර. මේක වැඩි කියන්නේ මේකට ගිහින් නැහැ. ඒ තැම්පත් කළ උපලද්දි නෝජේ. මේක වැඩි මේක අඩුයි. අපිට ඕනේ මේක අඩු මේක වැඩි. ඒකත් නෙමෙයි උත්තරේ. බැංකු විසින් නියෝග ස්ථාවර නියෝග කියන්නේ ස්ථාවර නියෝගයෙන් ගෙවලා නේ. බැංකු ප්‍රකාශයෙන් ගෙවලා. ගෙවුවහම මේක අඩු වෙනවා. මේකට ඇවිල්ලා නැති හින්දා මේක වැඩි නේ. අඩු වෙලා නැති හින්දා වැඩි. එතකොට මේක අඩුයි මේක වැඩි අපිට ඕනේ බැංකු ගිණුම අඩු මේක. ඒක උත්තරේ මොකද්ද? උත්තරේ 1. තේරෙනවා කියලා මම හිතනවා ඉන්න. තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා අහන්න මගේ නම්බරේ තියෙනවානේ. 26. ව්‍යාපාරයේ සියලු ගිණුම් එකතු වන්නේ කොහෙද? පොදු ජනලය කියන්නේ මූලික සටහන් පොත් ටිකේ
එන්නේ නැති ඒවා දාන එකනේ. පොත් ජල්ලෙට එහෙම හැම එකම එන්නේ නැහැ. ශේෂ මුදල් ගිණුම කියන්නේ මුදල් ලැබීම හා ගෙවීම. පොදු ලෙජරේ කියන්නේ අර මූලික සටහන් පොත්වල ගිණුම් ටික වෙන වෙනම ගහන තැන. හැමතිස්සෙම ඔක්කොම එන්නේ එකතු වෙන්නේ කොහෙද? කොහෙද? ශේෂ ලැයිස්තුවේ. සියලුම ගිණුම් වල ශේෂ ටික ශේෂ ලැයිස්තුවට දාලා සමාන කරන්න ඕනේ. එතකොට උත්තරේ මොකද්ද? 3. ශේෂ ලැයිස්තුව හරි. ශේෂ ලැයිස්තුව නේ දීලා තියෙනවා. ශේෂ සැසඳුම් පොදු ලෙජරේ. මේක අහන්නේ ව්‍යාපාරයේ සියලුම ගිණුම් එකතු වන්නේ. ශේෂ සැසඳුම් ලැයිස්තුවත් කියන්නේ ශේෂ පිරිසුම. නෝනේ ශේෂ පිරිසුම තමයි උත්තර. 24. වැඩිවීම හර අඩුවීම බැලලා සඳහන් වෙනවා. අයියෝ මේ ලේසි නේද? වැඩිවීම හර අඩුවීම බැල මොනවද? වත්කම් වියදම් විතරයිනේ. අනිත් ඒවා ඔක්කොම වැඩිවීම බැර අඩුවීම හර. උත්තරේ වත්කම්. 24ට 3. 28. ශේෂ පිරික්සුමේ බැලට පමණක් සටහන් වන ගිණුම් ඇතුළු. අයියෝ ලේසි මේ. ශේෂ පිරික්සුමේ බැලට කියන්නේ ඒකේ වැඩිවීම බැර වෙන්න ඕනේ. නේ? ශේෂය එන්නේ බැලට. මොකද්ද? අර හර බැර සීන්නේ ඔළුවේ තියෙන්නේ. මං කිව්වේ මුල ඉඳන් අගටම මූල ධර්ම වල හර බැර ඔළුවේ තියෙන්නේ. විකුණුම් කියන්නේ වැඩිවීම බැර. වැටුප් කියන්නේ වැඩිවීම හර. මොකද වියදම. වියදම් වැඩිවීම හර. වැරදි. ඒක එන්නේ නැහැ. ගැනුම් කියන්නේ වියදමක් වැඩිවීම හර එන්නේ. ණයහිමි කියන්නේ වගකීමක් වැඩිවීම බැර. විකුණුම් කියන්නේ ආදායමක් වැඩිවීම බැර. පොලි ආදායම කියන ආදායමක් වැඩි. උත්තරේ 2. ඔන්න ළමයි ඕගොල්ලන්ට 28ක් කරා 28 අර මම මගෙන් 10 වසරෙන් තමයි ගොඩක් තියෙන්නේ. අනිත් ඒවා සේරම ගොඩක් තියෙන 11 වසරෙන්. හරිද? දැනට 10 වසර ටික ඔන්න කළා. 11 වසර ටික මම ගොඩක් අර ගැඹුරු විදිහට තියරි කියලා දෙනවා. අනිවාර්යයෙන්ම ඒකට වීඩියෝ එකක් හරි ලයිව් හරි කරනවා. මම හිතන්නේ මම අන්තිම දවසේ කොමර්ස් වලට කලින් දවසේ ගන්නවා. ඒකෙදි සෙට් වෙන්න ගේමක් ගහම මම හිතනවා ඒකත් දාගන්න. එහෙනම් මේක බලලා වැරදි ටික හදාගන්න. හරි? එහෙනම් අපි හම්බුමු.